පතුරු කෑල්ලක් කාලා තේ එකක් බොමුද? මුලින්ම භාජනයක් අරගෙන ඒකට පාන් පිටි කෝප්ප දෙකක් දාගන්න. දැන් ඒකටම ලුණු තේ හැඳි කාලක් විතර, පොල් තෙල් මේස හැන්දක් විතර දාලා වතුර ස්වල්පය බැගින් දමමින් මෝලියක් වෙන්න අනාගන්න. දැන් මේ පිටි මෝලිය කොටස් දෙකකට බෙදා වෙන් කරගෙන තුනී මතු පිටකට පාන් පිටි ඉසලා ඒ පිටි මෝලිය තියලා තුනී කරගන්න. එය මතට පොල් තෙල් ස්වල්පයක් දමා හොඳින් තවරා ගන්න. දැන් එය මේ ආකාරයට නවා තුනී කරගන්න. ඒ මතට තෙල් තවරා නැවතත් නවා තුනී කරගන්න. ඒ තුනී කරගත් මතු පිටට නැවතත් තෙල් තවරා මේ ආකාරයට රෝල් කරගන්න. එසේ රෝල් කරගත් පිටි මෝලිය මේ ආකාරයට කුඩා කොටස් වලට කපා ගන්න. නැවතත් මතු පිට මතට පිටි තවරා අර කුඩා කොටස් එක බැගින්ගෙන තුනී කරගන්න. දැන් බෙද ගැනීමට පතුල ඉඩ ඇති භාජනයකට තෙල් දමා ගන්න. එයට තුනී කරගත් කැබලි දමා රන්වන් පැහැවෙන තෙක් හොඳින් බෙදගන්න. සීනි මිශ්‍රණය සඳහා භාජනයක් ගෙන එයට සීනි මේස හැඳි 8ක් පමණ දමා එය වැසෙන තුරු වතුර දමා ගන්න. දැන් එය බුබුලු නගින තුරු හොඳින් රත් කරගන්න. දැන් බෙදගත් පතුරු කැබලි මතට සීනි මිශ්‍රණය දමා ඒවා ඝන වන තුරු පසකින් තබන්න. අනතුරුව අනෙක් පසටද එම සීනි මිශ්‍රණය දමා ඝන වන තුරු තබන්න. ඉන් අනතුරුව ඔබට රස විඳිය හැකියි. හදලා බලලා රස කොහොමද කියලා කියන්න.